අද අපි යන්නේ ෂෝට් නෝට් එකක් ගහන්නේ කොහොමද කියලා කතා කරන්න. ඇයි අපි ඇත්තටම ෂෝට් නෝට් එකක් ගන්න? ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන දේවල් මතකෙ හිටින්නේ නැහැ කියන එක. පාඩම් කරන දේවල් මතකෙ හිටින්නේ නැති වෙන්න ප්‍රධාන කාරණයක් විදිහට අපි මේ පාර විභාගයේ ලකුණු එක්ක සංසන්දනය කරලා බලද්දී අපේ පාසලේ දරුවන් පාඩම් කරේ කොහොමද කියලා අහපුවාම සෙටියට ගිහිල්ලා සර් අපි පොතක් බැලුවා. ඒ පොත බලලා පාඩම් බලලා තියෙන්නේ එහෙමයි. එතකොට පාඩම් කියවගෙන ගිහිල්ලා විතරයි. මතකයට ගිහිල්ලා නැහැ. එතකොට අපි මේ පාඩම කියවද්දී මතකයන් දෙක ඉතාමත් වැදගත්. මේ මතකයන් දෙක තමයි කෙටි කාලීන මතකය සහ දීර්ඝකාලීන මතකය කියන්නේ. එතකොට අපි විභාගයකට ලියද්දී ඔය දෙකම වැදගත් වෙනවා. හැබැයි මූලික වශයෙන් වැදගත් වෙන්නේ දීර්ඝකාලීන මතකය. එතකොට දීර්ඝකාලීන මතකයකට යන්න නම් අනිවාර්යෙන් අපි පාඩමක් බලන ගමන් එක්ක ෂෝට් නෝට් එකක්, එහෙම නැත්නම් මයින්ඩ් මැප් එකක්, එහෙම නැත්නම් කුමන හෝ ක්‍රමවේදයකින් අපි ප්‍රශ්නාවලියක් හරි මොකක් හරි කරලා හදලා අපිට ඒක මතකෙ හිටින විදිහට, එහෙම නැත්නම් ස්ථිර මතකයට යන විදිහට අපි ඒක පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ ක්‍රමවේදේ අපි සරලම ක්‍රමයක් විදිහට අපි කැම්පස් එකේදී එහෙම නැත්නම් A-level කරන්න යද්දී, O-level කරන්න යද්දී, එහෙම නැත්නම් ඕනම විභාගයක් කරන්න යද්දී අපි මූලික වශයෙන් පොදුවේ පාවිච්චි කරන දෙයක් තමයි මේ ෂෝට් නෝට් එකක් හදාන ක්‍රමය. එතකොට මේ ෂෝට් නෝට් එක හදද්දී අපි විවිධ වර්ණවත් පෑන්, එතකොට අපි highlight ආදී විවිධ දේවල් පාවිච්චි කරනවා. අද නම් මම මෙතෙන්ට සපයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට මේ තැනකුයි කටුවඩ කොළ කීපයක් විතරයි. ඔයාලට ලස්සනට හදා ගන්න පුළුවන්. මොකද මේක දීර්ඝකාලීන පාවිච්චි කරන්න ඕනේ. මොකද O-level ලියන කෙනෙක් නම් O-level හෙට කියලා නෙමෙයි මේ ෂෝට් නෝට් එක පාවිච්චි කරන්නේ. මුලින් ඉඳලම අපි ෂෝට් නෝට් එක ලබා ගැනීමෙන්, එහෙම නැත්නම් ෂෝට් නෝට් එකක් ගහගෙන තියා ගැනීමෙන් අපිට වාසියක් තියෙනවා. අපිට ඒක ස්ථිර මතකයට ඒ පාඩම ගෙන යන්න. අපි බලමු ෂෝට් නෝට් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඔන්න මම අතට තිබ්බ කඩේකින් කටුවැඩ කොළ කීපයක් ගත්තා. මේකට කටුවැඩ කොළ විතරක් ඕනේ. මේ විදිහට වියදම් කරන්න ඕනේ නැහැ. ඔයාලට තියෙනවා නම් ඔය හෑන්ඩිල් එහෙම සමහර වෙලාවට පෝස්ටර් කොළ, එහෙම නැත්නම් කැලෙන්ඩර් කොළ උනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේවා නැත්නම් A4 දිනනවා නම් A4 හරි කමන්නේ පාවිච්චි කරන්න. එතකොට අපි මේ ෂෝට් නෝට් එක ගහද්දී අපි මූලික වශයෙන් අපි ගොඩක් වෙලාවට මේ කොළයක් මේ විදිහටම ෂෝට් නෝට් එක ගහගෙන යන්නේ නැහැ. සමහර අය නම් මේ විදිහට ගහනවා. ඒ කට්ටියන්ට සමහර විට පහසු ඇති. මට පහසු විදිහ මම කියන්නම්. මොකද මම සාමාන්‍යයෙන් මේ වගේ කොළයක් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට දෙකට නමනවා. දෙකට නමන්න හේතුව මම කියන්නම්. මේ වගේ ෂෝට් නෝට් එකක් හදද්දී අපිට මේ කෙලවරේ නම් මේ තියෙන කියවගෙන යද්දී මේ ඇහැ යන ප්‍රමාණය වැඩිනේ. අපිට ඒකින්ද ඒ ඇහැ වෙස කර ගතිය අඩු කරන්න අපිට මේක පුරුදු වෙන්නත් වෙන්න මේක දෙකට නමා ගන්න ඕනේ. දෙකට නමාගෙන මේ වගේම කොළ තව කීපයක් මේකත් දෙකට නමාගෙන අපිට මේක පොතක් ආකාරයෙන් මේ නිර්මාණය කරගන්න පුළුවන්. නිර්මාණය කරපුවාම අපිට මේක ඇතුලේ පිටු පෙරලා අපිට මේ අදාළ ෂෝට් නෝට් එකේ තියෙන සියලුම කරුණු මේ ටිකට ගන්න පුළුවන්. එතකොට අපිට මේකේ මුලින්ම අපි කරන්න ඕනේ අදාළ පාඩම අරන් ඉවරලා ඒ පාඩමේ නම තියලා මේ ෂෝට් නෝට් එක හදාගෙන යනවා. එතකොට මේ ෂෝට් නෝට් එක හදන්න කලින් මම පියවරවල් කීපයක් කියන්නම්. ඔයාලා මොකද කරන්න ඕනේ කියලා. මුලින්ම කරන්න ඕනේ ඔයා ඉස්සල්ලාම පාඩම් කරන තැන හදා ගන්න ඕනේ. පාඩම් කරන තැන ඔයා ඉස්සල්ලා බලන්න ඔයාගේ මේසෙ උඩ පොත් මිටි ගණන් ගහලා තියෙනවා නම්, පොත් ගොඩාක් තියෙනවා නම්, එක දේවල් තියෙනවා නම් ඔයාලා ඉස්සල්ලාම කරන්න ඕනේ ඔයා මේසෙ හොඳ වාතාශ්‍රය තියෙන තැනකට ගෙනිහිල්ලා, ජනේලෙ තියෙන තැනකට ගෙනිහිල්ලා ඕකේ තියෙන ඔක්කොම අයින් කරලා අපිට හොඳ පිළිතුරු රෙද්දක් දාලා ලස්සනට මල් පොච්චයක් හැම තියලා පිළිවෙලට හදාගන්න මොනවම නැති වෙන්න. ඊට පස්සේ මේසවල කියන්නේ ෆොටෝ සෙටි වල ඇඳන් වල පාඩම් කරන අය මේ විදිහට කොහේ හරි මේසයක් නැත්නම් ලෑල්ලක් හරි කමන්නේ, නැත්නම් ගහක් යට හරි කමන්නේ ඔයාලා
හදා ගන්න පාඩම් කරන්න තරම් ඉඳගෙන ඊට පස්සේ ඔයාලා මුලින්ම කරන්න ඕනේ අදාළ පොත විතරක්. අපි කියමු විද්‍යාව විෂය මම පාඩම් කරන්න පටන් ගන්නවා. විද්‍යාව විෂය ජීව විද්‍යාව පළවෙනි පාඩම 10 වසරේ ජීවයේ රසායනික පදනම. මම අද බලන්නේ ඒක කියලා හිතාගෙන මම ගන්නේ විද්‍යාව පොත විතරක් අරන් ඉවරලා ඊට පස්සේ ෂෝට් නෝට් ටිකයි අපේ එතකොට මේකේ තියෙන ඕනේ විද්‍යාව අච්චු පොතයි තව නෝට්බුක් තියෙනවා නෝට්බුක් ටිකුයි එතකොට පෑන් පෙන්සල් ටිකයි මේ විදිහට ෂෝට් නෝට් එකක් හදා ගන්න ඕනේ අදාළ ද්‍රව්‍ය ටිකයි විතරයි අපි මුලින්ම කරන්නේ මුලින්ම අපි අච්චු පොත අරන් ඉවරලා එහෙම නැත්නම් නෝට් එක අරන් මුලින්ම කියවගෙන යන එක තමයි මුලින් කරන්නේ කියවගෙන යද්දී අපිට අමාරු වචන හරි මොනවා හරි තියෙනවා නම් ඒක යටි අදගත් දේවල් නැටි ඉදි ගන්න පුළුවන් පැන්සලක් ආධාරයෙන් ඔයාටම පාවිච්චි කරන පොතක් නම් ඔයාට හයිලයිට් කරන්න පුළුවන් එහෙම නැත්නම් තරුවක් හරි දාලා මේක කරන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට පොත බලාගෙන යද්දී අමාරු දේවල් තියෙනවා මේ වගේ කටුවට කොලයක් නිකන් අර කටුවට ලියාගෙන යන්න ටටක් ගාලා කටුවට ලියාගෙන යන්න තරු දාලා මුලින්ම කරන්නේ පළවෙනි පාර කියවගෙන යන ගමන් පළවෙනි පාර හරින පළවෙනි පාර මුලින් කියවන්න පාඩම දෙවෙනි පාර කියවගෙන යන ගමන් පොඩි නෝට් එකක් දාගන්න මෙන්න මේවා වැදගත් කියලා ඊට පස්සේ තුන්වෙනි පාර ලියද්දි හරියට නෝට් එක විස්තරාත්මකව අපිට ඕන කැලි ටික විතරක් හොඳට කියවලා ආදාළ දේවල් ටික ඔක්කොම එක කොලයක නැත්තම් ඇනලයිස් කරගන්න ඊට පස්සේ ඔයා පාට පෑන් එහෙම භාවිතා කරලා මේ වගේ ෂෝට් නෝට් එකේ ජීව විද්‍යාවේ එනම ලියලා එතෙන් ලස්සනට හදාගෙන යන්න ස්ටිකර් අලවලා ආරවල කරලා පාට කරගන්න පුළුවන්. හරි. එතකොට ඒකල හදාලා ඉතාමත් ලස්සනට මේක හදා ගන්න පුළුවන්. එතකොට ඔක හදපුවාම අපි පාඩම 3 පාරක් කියවලා ඉවරයි. මේකත් හදලා ඉවරලා මේකත් කියවුවාම 4 පාරක් කියවිලා එක පාඩම මේ වගේ එතකොට විද්‍යාවට පාඩම් 35ක් තියෙනවා. මේ වගේ පොත් 35ක් ඔයාට මේ විදිහට ෂෝට් නෝට් 35කින් ඔයාට සම්පූර්ණ ඒකක් ලබා ගන්නම මේක හරියට කරොත් ගොඩ යනවා. එතකොට ඒක නිසා ඔයාලා අවධානය යොමු කරන්න අනිවාර්යෙන් පාඩමක් කරද්දී ෂෝට් නෝට් එකක් ගහගන්න. ඊට නැත්තම් මයින්ඩ් මැප් එකක් ගන්න. එහෙම නැත්තම් මොනවාම හෝ ක්‍රමයකින් ඔයාලා ප්‍රශ්නාවලියක් හරි මොකක් හරි ක්‍රමයකින් ඔයාලා මතක තබා ගන්න උත්සාහ කරන්න. මම තව දෙයක් කියලා දෙන්නම්. මේක තමයි කැම්පස් එකේ පාවිච්චි කරන එක. ඔයාලා සාමාන්‍ය බස් වල එහෙම යද්දි නැත්තම් පොදු ස්ථානවලදී කට්ටිය බලාගෙන ඉන්නවා කියලා බයයි පාඩම් කරන්න පොත් එදියට ගන්න. අපි ඒකට මයින්ඩ් මැප් එක කියලා මයින්ඩ් මැප් එකනේ ඥානපටියක් ගහනවා කියලා ගහනවා. මේ කැම්පස් වල ගොඩක් වෙලාවට ප්‍රසිද්ධයි මේක කොපි කරන්න තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් අය ඒ වුණාට ඇත්තටම මේක භාවිතා කරන්නේ ඔය පොදු ස්ථානවල අපිට හදිස්සියේ සාකච්ඡා දාන්න ගිහිල්ලා අවශ්‍ය දේවල් පාඩම් කරගන්න. බලන්න අපි එතකොට ඒකෙත් ගන්න කොලයකින් 8න් එකක් විතර නැත්නම් 4න් එකක් විතර ප්‍රමාණයක් අරන් ඉවරලා ඒක ඉස්සලාම අපි අර කොල්කොලනයි සමන්නේ මේ වගේ ඇතුළට එකයි පිටට එකයි ඇතුළට එකයි පිටට එකයි ඇතුළට එකයි පිටට එකයි. ඉතින් මේක පාවිච්චි කරලා අපිට ආගම සිංහල වගේ සිංහල කවි පන්ති ටිකක් ලියාගන්න පුළුවන්. ආගමෙන් ගාථා ටිකක් ලියාගන්න පුළුවන්. එහෙම නැත්නම් විද්‍යාව හරි ගමන්නේ නැත්නම් විද්‍යා සමීකරණ ටිකක් ලියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ගණන් වල මොනවද ලියන්න පුළුවන් ඕන විෂයක මේකට අදාළව ලියාගෙන යන්න පුළුවන්. අපිට කොයි හරි බස් එකක් යද්දී කවුරු හරි දැකේ කියලා හිතනවා නම් අපි මේක මේ විදිහට තියාගත්ත දේවල් අපිට පාඩම් කරමින් යන්න පුළුවන්. අපි සෙල්ලම් කරන ගමන් උනත් ඒකට සාක්ෂි දාගෙන හිටියනම් මේකෙන් ඔය අදගත් දේවල් ලියාගෙන පාඩම් කරගන්න පුළුවන්. ඉංග්‍රීසි වචන කීපයක් ලියලා ඩික්ටේෂන් පාඩම් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඉතාමත් වැදගත් ක්‍රමවේද තියෙනවා අපිට පාඩම් කරගන්න. එතකොට අපි නිකම් පොත් කියවගෙන යන්නේ නැහැ. අර විදිහට මේසෙ හදාගෙන මේ විදිහට ෂෝට් නෝට් එකක් පිළියෙල කරගන්න ඕනේ. ෂෝට් නෝට් එකක්. එතකොට අපි මම යෝජනා කරනවා මේ වීඩියෝ එකේ අවසානයේ තියෙනවා ජීව රසායනික පදනම 10 වසරට අදාළව ෂෝට් නෝට් එක. ඔයාලා හුරු වෙන්න මේ වීඩියෝ එක බලද්දී අග තියෙන වීඩියෝ එක නවත්තමින් මේ වගේ කොලයක් නමලා ලස්සනට ඒ ෂෝට් නෝට් එක හදාගෙන